Hello Sunday day. Sunday. ඔන්න අපේ Sunday day චීස් බැටල් එකේ දෙවැනි දවස ගියට තරගෙන් ඉස්සරහට ගියේ කවුද? banana leaf. අද banana leaf එකත් එක්ක Mr. Kottu. මහරගම. මේ තියෙන්නේ banana leaf. Mr. Kottu. මුලින්ම අපි බලමු යාලා take away parcel එක present කරන්න මෙන්න මෙහෙම. banana leaf එකේ normal shopping bag එකක දාලා තියෙන්නේ. Mr. Kottu එකේ normal shopping නම තමයි යාලගේ නම print කරලා තියෙනවා. ඊට පස්සේ බලමු packing එක. banana leaf එක packing එක එන්නේ මේ විදිහට. රබර් බෑන්ඩ් එකක් දාලා රබර් බෑන්ඩ් එක අස්සේ පැකට් එකක තියෙනවා හොදි පැකට් එක. Pocket එක තියෙනවා හොදි. ඔව්. හොදි පැකට් එක තියෙනවා රබර් බෑන්ඩ් එක අස්සේ. ඊපස්සේ මිස්ටර් කොත්තු එකේ මෙන්න මේ විදිහට කප් දෙකක් එනවා. එකක හොදි එකක චිලි පේස්ට්. ඉතින් මේ විදිහට තමයි පැකින් එක එන්නේ. හැබැයි මේ පොඩ ලීක් එක. හරිද? ඉතින් මේ ඉන්නේ අද තරගේ අල් සමාජිකයා. මිස්ටර් කොත්තු චිකන් චීස් කොත්තු. මේ ඉන්නේ අපේ පරම සමාජික banana leaf ජීවිතෙන් ඉදිරියට තරඟ කරුවා. බලන්න. ඊළඟට අපි බලමු බර. මේක බලන්න. ජීසර කිය තිබ්බා මතක නැහැ banana leaf එක. හරි. 800 ගානේ දෙන්න. අද චුට්ටක් හැදියෙන් බස. ඔව්. ගිය පාර banana leaf එකේ ග්‍රෑම් 880ට තිබ්බේ හරියටම. චුට්ටක් හැදියෙන් කොහොමද? අද පොඩ වැඩියෙන් බෙදලා. ග්‍රෑම් 959ක් තියෙනවා. කැන්ටික්. මිස්ටර් කොත්තු එන්න. ග්‍රෑම් 950යි. ග්‍රෑම් 9ක් බර අඩුයි. banana leaf එක ගන්න. හරි. ඊළඟට ප්‍රයිස් එක උනේ banana leaf එක පරණ මිලම තමයි 1150යි. Mr. Kottu එක 1400. කස්ටමර් සර්විස් එක මිස්ටර් කොත්තුගේ සුපිරි. මිස්ටර් කොත්තු එකේ අපිට කැමති නම් එක්ස්ට්‍රා චීස් ඇඩ් කරලා ගන්න පුළුවන්. හැබැයි මම එක්ස්ට්‍රා චීස් ඇඩ් කරේ නැහැ. මොකද අපි normal චීස් කොත්තු වනේ මේකත් ගේන්නේ. ඒතර මේකලා සාධාරණයක් වෙනවා. ඒක නිසා. size එක small එක. දෙකම normal portion. හරි. දැන් බලමු. කන්නයි යසේ. ඊළඟට කන්න කලින් appearance එක මේ විදිහට banana leaf මිස්ටර් කොත්තු මේ විදිහට. එදා කදුල පොඩ්ඩක් මිසෙල් සැර කදුල වුණා. මිසෙල් අන්පැක් කරන්න. පැක් කරා? අන්පැක් කරන්න කදුල මිසෙල්. අයියෝ. අලිස්ස නෝනේ. බලන්නකො කොත්තු එකක් ලියා ගන්න බෑනේ ඔයාලට තාම හරියට. ඉතින් banana leaf එක ගිය පාර වගේම තමයි මෙන්න මේ විදියට තියෙන්නේ. Mr. Kottu. normal box එකක ලන්ච් ෂීට් එකක් දාලා. පොඩ්ඩක් ඉන්න මම කියනවා. Mr. Kottu එක මෙහෙමයි කියන්නේ. මිස්ටර් කොත්තු එක තියෙන්නේ මේ වගේ. මිස්ටර් කොත්තු එක බලන්න කුමාරි. උස්සන්නේ නෑ. ඔය විදියට තමයි තියෙන්නේ. ඉතින් කලර් එක මිස්ටර් කොත්තු එකේ සුදට හුරු ලා කහ පැහැ ගතිය. මේක රතු පාටට හුරු ලා පැහැගතිය. ලා පැහැ ගතිය. සුවඳ
ඕනේ. මොනවද සුන්ද? මේ යන්න. මට ඇත්තටම සුව දෙන්න. මිස්ටර් කොත්තුවේ තියෙන්නේ ඉතින් සුවඳ. මේ බොක්ස් එකේ අමුතු පොඩි ස්මෙල් එකක් එනවා. නිකන් මේ කන්න නෙමෙයි දුන්නේ බලන්න. මට නෑ මොකද. පාන් පිටි සුවඳ වගේ තියෙනවා. කිරි සුවඳ තියෙනවා. ඒක තමයි මිස්ටර් කොත්තුවේ. මොකද මේකේ අපලු හොඳයි. ඊ සතිය අපි සුවඳ බලමු. බලමු ඉතින් මේ සතියේත් ඒ සුවඳ. ගිය සතියේ ගම්මිරි සුවඳක් බලමු මිනිස්සුන් තිබ්බ. මේ සතියේ තක්කාලි සුවඳ හොඳට තියෙනවා. අර මිස්ටර් කොත්තුවේ වගේම මේ අර පිටි සුවඳ තියෙනවා. ගිය සතියට වඩා අර ගම්මිරි සුවඳ අඩුයි මේකේ. අලු මිරිස් සුවඳත් අඩුයි. කිරි සුවඳයි පිටි සුවඳයි ගිය සැරේ හදයි තක්කාලි සුවඳ තියෙනවා. පොඩක් සැරයිනේ. ඔව්. පරිසර තියන්නේ. කන්න යන්නේ. අපි කන්න යන්නේ. ඉස්සෙල්ලා කමු මිස්ටර් කොත්තු. බනනනේ. අයියෝ. පොට්ටයි මේ ගන්නකො. රසයිද? ඒක චීස් රසයි. ඒක දැස් හොයන්නේ. රසයි. මිස්ටර් කොත්තුගේ චීස් රස තියෙනවා හොඳට. ඒක දාන්න. චිකන් රෝස්ට් චිකන් දාලා තියෙනවා යාලා. මට ටිකක් අපු නෑනේ. මොනවද යට තියෙන්නේ? දැන් බලමු. අපි ගිය සතියේ දවස් බලමු බනානා ලීෆ් එක. බැලු ගිය සතියේ බැලුවේ පිලවුසයත් එක්ක. අද මිස්ටර් කොත්තුව එක්ක. බියෝනිය බිලින් දෙන්නේ. ඉතින් අද පොඩ්ඩක් මේ ආපු ජීස් කොත්තු දෙක පොඩ්ඩක් කරට කර යන්නේ. මිස්ටර් කොත්තුවේගේ නෝමල් චිකන් චීස් කොත්තුවක් අද තමයි අපි ඉස්සෙල්ලම ගෑවේ. අර කට්ටිය වීඩියෝ දාලා තිබ්බනේ කිරිබත් වගේ කියලා. ඒ කාලේ එහෙම තිබ්බත් දන්නේ නැහැ. හැබැයි මේක නම් හිම ගතියක් නැහැ. පොඩ්ඩක් හොඳට තියෙන කොත්තුව. කොත්තු හොඳට තියෙනවා. මේ චීස් රහත් හොඳට තියෙනවා. චිලි පේස්ට් එකත් රසයි. පොඩි එක නම් චිකන් රහක් නෙවෙයි නිකන් වෙන මොකක් හරි කරලා හදපු චිකන් හොද්දක් තියෙන්නේ නේ. සැරයි හැබැයි හොද්ද. හොද්දන්නේ චිලි පේස්ට් එකේ නෑම දාලා. මොනවද? එනසල්ද? කොහොමද? චිලි පේස්ට් එක හොද්දා දාගත්තා. ඒක අමුතුම ටේස්ට් එකක් තියෙනවා. ටේස්ට් දෙකක්. ටේස්ට් මෙතන ප්‍රශ්නේ තියෙන්නේ දැන් මෙයාලගේ මේ බනාන ලීෆ් ලගේ චීස් කොත්තුවේ පොඩි මසාලා ගතියක් තියෙනවා. එතකොට දැන් අපි මිස්ටර් කොත්තුලගේ කාලා තියෙනවා චීස් චිකන් මසාලා එක. මසාලා චීස් චිකන් එක. ඒක තමයි මේකට මැච් වෙන්නේ. නමුත් අපි කඩෙන් ඉල්ලන්නේ නෝමල් චිකන් චීස් කොත්තු කියන කැටගරි එකනේ අපි ඉල්ලන්නේ. එහෙම බලද්දී අපිට අදත් ඉස්සරහට අරන් යන්න වෙන්නේ බනානා ලීෆ් එක තමයි. එතකොට මෙතන පොඩි අසාධාරණයක් වෙනවා මිස්ටර් කොත්තුවේ කියලා නේ. මොකද මෙයාලගේ මසාලා රහන යාලගේ නිකම්ම ටික චීස් කොත්තු වනේ. ඒකත් රසයි. ඒකත් රසයි. හැබැයි කම්ප්ලීට් රස බලද්දී මේක තමයි ඉස්සරහට යන්නේ. නෝමල් අපි කඩෙන් ඉල්ලන්නේ චිකන් චීස් කොත්තුවක්. එතකොට යාලා දෙන එකනේ අපි අරන් ඉන්නේ. අපි දැනට බනානා ලීෆ් එක ඉස්සරහට අරන් යනවා. හැබැයි අපි ඊළඟ රිවිව් එක කරන බනානා ලීෆ් එකත් එක්ක මිස්ටර් කොත්තු එකේ මසාලා චිකන් චීස් කොත්තු එක.
අපි දෙන්න ගොඩක් ආසයි මිස්ටර් කොත්තුවේගේ මසාලා චීස් කොත්තුවේගේ ඇත්තටම මේක රසයි නේ ඒකයි සිංහල ආරේක සිංහල ආරේක සැරයි රසයි චීස් කොත්තුවේ නම් මිස්ටර් කොත්තුවේගේ මසාලා චිකන් එක තමයි හොඳනේ අපේ කැටගරියකට අනුව ප්‍රයිස් එකයි ඔක්කොම එක කම්පෙයාර් කරද්දී අපිට ගෙනියන්න වෙන්නේ මේක බනානා ලීෆ් ඉදිරියට දැන් තියෙන්නේ කන්න එයාලා දාන රෝස් චිකන් එක අර මසාලා රෝස් චිකන් වගේ ගතියක් තියෙනවා ඒකේ චිකන් එකේ තියෙන මසාලා ගතිය චීස් කොත්තුවේකට මික්ස් වෙලා තියෙනවා මේකත් මිස්ටර් කොත්තුවේ රසයි හැබැයි ටෝටලි රස වැඩි මේක කියලා තමයි අපිට ගන්න වෙන්නේ ඉතින් තමයි අර මේක අර පිටි නිකන් පොඩ එකට ඇලිච්ච ගතියක් තියෙනවනේ මේ රොටි කෑලි වල මෙයාලගේ හිම නෑනේ මෙයාලගේ ගතිය අඩුයි මේක එකම ප්‍රශ්න නේද යෝ මෙයා මාළු මේසට කැමති නෑ කොහොම මේකට ගොඩන්නේ මොකද අද බනාන ලීෆ් එක කොත්තු අනිත් එක අපි ගිය සතියේ ගෙනාව එකටත් වඩා ගොල්ඩි අද චීස් තියෙනවා හොඳට ගිය සතියේ එකේ චීස් සාහිත්‍ය තිබ්බේ නෑ චීසුත් තියෙනවා චිකනුත් තියෙනවා ඔව් මේ අනිත් එක තමයි මේකේ බනාන ලීෆ් එකේ මේ බන් චිකන් ගොඩාක් තියෙනවානේ චිකන් තියෙනවා සෑහෙන මේකේ චිකන් ප්‍රමාණය ටිකක් අඩුයි වලට පේනවා ඇති කියලා හිතනවා මම කකුලද පොඩි හැලුණා මන් දන්නේ කරන්න දෙන්නේ නැහැ මේකත් ඕ නෑ එපා මේ කැල පාත් කරනවා වගේ පේනවා ඉතින් මේ මිස්ටර් කොත්තු එකේ මොනියාවේ නිකන් මැටි ගතියක් තියෙනවා නේද අවුත් චිකන් කාලා දෙන්න චිකන් චිකනුත් වැඩි බනාන ලීෆ් එකේ ඉතින් අපිට අරයන් වෙන්නේ ඉස්සරහට බනාන ලීෆ් එක තමයි පොඩි හැලිලා තියෙන්නේ ගණන් ගන්න එපා ඉතින් ඔන්න ඔකයි අද තරංගේ තත්ත්වේ බුද්ධි හලලා ඊළඟට බනාන ලීෆ් එකත් එක්ක ඉතින් ඔයාලත් කමෙන්ට් කරන්න අද අපලෝ චීස් කොත්තුව ගැන මිස්ටර් කොත්තුගේ චීස් කොත්තුව කොහොමද කියලා දශමෙන්දා වෙනස් වෙයි උත්තර ගානත් එක්ක මේක 1400 මේක 1150 එහෙනම් බලද්දී අපිට ඉස්සරහට ගෙනියන්න වෙන්නේ බනානලි දැන් ඉතින් ලබන සතිය බනාලි ෆ්ලක් ගන්න වෙයි ලබන සතියේ ඊට වැඩිය මොකක් ඉදන්නේ හැබැයි මේ මිස්ටර් කොත්තුලගේ එක්ස්ට්‍රා චීස් ඇඩ් කරලා ගන්න පුළුවන් මම හිතුවා තව පොඩ්ඩක් ගන්න වෙනසක් වෙයි අපි දැනට කොත්තු 3 try කරලා දෙනවා මහාග ඒරියා එකේ ඉස්සරහින් ඉන්න දැන බනානා ලීෆ් දෙකට ඉන්නවා මිස්ටර් කොත්තු තුනට ඉන්නවා පිලවුස් පොප්‍රපන් චාට් එකක් හදලා දාමු අන්තිමනේ වීඩියෝ එක අන්තිමට දාන්න චාට් එකක් හදලා දැනට චැම්පියන් ගහලා ඉන්නේ මෙයා පණුල ලබන සතිය තව මාර්ගම කට්ටියනවා සෑහෙන ඊළඟ කරලා තවත් ඔයාලට අවුරුදු ගානක් මේ චීස් කොත්තු බැටල් එක බලන්න වෙයි සතිය ටික ගානේ මාර්ගම ගඩ තියෙනවා සෑහෙන කම්මු අපි ආල හොයමු එහෙමනම් බයියන්කට කාලා සැපේ සනීපෙන් ඉන්නෝනේ ලයික් කරන්න කමෙන්ට් කරන්න මිස්ටර් කොත්තුවෙක් ගැන අනිවාර්යෙන් කමෙන්ට්ස් ටිකක් දාන්න ෂෙයා කරන්න සබ්ස්ක්‍රයිබ් කරන්න
ඊළඟ බැටල් එක බලන්න ඕන නම් අනිවාර්යෙන් බෙල් එක ක්ලික් කරලා යන්න. Facebook එකේ ෆලෝ කරන්න, ෂෙයා කරන්න, TikTok එකේත් ෆලෝ කරන්න, ලයික් කරන්න, කමෙන්ට් කරන්න. Goodbye ජය වේවා.